ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගමක රාල එයාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සමග ජීවත් වෙනා. රාලගේ පුතාලා දෙන්නම විවාහ වෙලා හැමෝම එකම ගෙදරක තමා ජීවත් වුනේ. ඉතින් දවසක් රාල ගෙමිදුලේ වාඩි වෙලා හිටියා. මේ ඔයාට ඇහෙනවද? අපි මේ ගෙදර වැඩකාරයෝද? ඔයාගේ අයියයි නෑනයි අපිට මුදලාලිලාද? ඔයා හැමදාම මහන්සි වෙලා ගෙදර එනවා. ඔයා මොනවද දන්නේ? අපේ අයියා මාව බලාගෙන හැටි. මගේ ඇඟේ දූවිලි වැදුනට අපේ අයියා මට වඩා වැඩ කරනවා. ඔයා මහන්සි වෙනවා. එයා ඒකෙන් ලාභ ලබනවා. පෙරේද නගරයට ගිය කෙනා එයාගේ බිරිඳට රත්තරන් මාලයක් අරන් ඇවිත්. ඔයා මොනවද මට අරන් දුන්නේ? ලාභය හැමෝටම පොදුයි. එයාට විතරක් නෙවෙයි මටත් අරන් දෙන්න ඕනනේ. අයියා නගරයට ගියේ ළමයාට බෙහෙත් ගන්න. එතකොට අක්කගේ අම්මා තමයි ඒක දීලා තියෙන්නේ. අයියා සල්ලි දීලා ඒක ගත්තේ නෑනේ. ඔයා හැමදාම එයාලගේ පැත්තටම කතා කරන්න. කවදා හරි එයාලගේ ළමයිනේ හොඳින් ඉඳී. අපේ ළමයි තමයි දුක් විඳින්නේ. වෙන මුකුත් කරන්න ඕන නෑ. දේපල බෙදන්න කියන්නකෝ. පිස්සුද ඔයාට? තාත්තයි අම්මයි පණ පිටින් ඉඳද්දි දේපල බෙදන්න කියන්නේ. එයාලා කොච්චර දුක් වේද? අයියාලා මල්ලිලා මොකටද වෙන්නේ? ඉතින් වෙන්න උනාම මොකද වෙන්නේ? හරි මං කොහෙට හරි ගිහින් මැරලා යන්නම්. ඔයා එයාලා එක්කම ඉන්න. ඉතින් මේක අහලා සුනිල් ගොඩාක් බය වුණා. අනේ ඔයා එහෙම කියන්න එපා. මං ගිහින් හිමීට අහන්නම්. ඉතින් හැමෝම දවල් කැමරට ලෑස්ති වුණා. මොකද සුනිල් පුතේ කන්නේ නැතුව බලාගෙන ඉන්නේ? මොනවා හරි ප්‍රශ්නයක් වද්ද? එහෙම දෙයක් නෑ තාත්තේ. තාත්තට වැදගත් දෙයක් කියන්න ඕන. ඇයි මල්ලි මොනවද උනේ? කාට හරි ණය වුණාද? බය නොවේ කියන්න. මම බලා ගන්නම්. ණයක් ගන්නවත් යාට නිදහසක් තියනවද? රුපියලක් ඕන උනත් ඔයාලට අතපාන්න ඕන. අපිට මේ වහල් ජීවිතය ඕන නෑ. අපේ දේපල කොටස අපිට බෙදලා දෙන්න. ඒක අහලා හැමෝම කම්පා වුණා. රාලගේ බිරිඳගේ ඇස්වල කඳුළු පිරුණා. මොනවද දුවේ මේ කියන්නේ? දේපල බෙදන්නද? අවුරුදු 30ක් මගේ පවුලයි මේ ගෙදරයි මං මගේ ඇස් දෙක වගේ බලාගත්තේ. දැන් ඔයා ඒක නැති කරන්න හදනවනේ. සුනිල් පුතේ මොනවද මේ? ඒ ඔයාගේ අයියා ඔයාව හදා වඩා ගත්ත කෙනා. එයාට කොහොමද මෙහෙම කතා කරන්නේ? අම්මේ මං එහෙම දෙයක් කිව්වේ නෑ. ඒ නිසා තමා ඔයා නිකමෙක් වෙලා ඉන්නේ. බලන්නකෝ අම්මේ. ඔයාලට ඔයාලගේ ලොකු පුතා තමා ලොකු. එයා වෙනුවෙන් තමා ඔයාලා හැමදේම කරන්නේ. ඒත් අපිට කියලා අනාගතයක් නැද්ද? මගේ මහත්තයාට එහෙම මොනවද තියෙන වටිනාකම? නංගි ඔයා මොනවද මේ කියන්නේ? මල්ලිට මොනවද තියෙන අඩුපාඩුව? මේ ගෙදර ඔප්පුව කුඹුරලිය කියවිලි හැමදේම ඔයාලා ගාවනේ තියෙන්නේ. අපි මුකුත් ඉල්ලුවේ නෑනේ. ඉල්ලුවොත් දීලා දානවා. අපිට මේ වහල් ජීවිතේ එපා. අපි ගැන අපි බලා ගන්නම්. නංගි ඔයයි මෙහෙම කතා කරන්නේ. මං ගැන තරහක් තියෙනවා නම් කියන්න. මං ඒකට උත්තර දෙන්නම්. ඒත් අයියා මල්ලි අතර ඒ ප්‍රශ්න ඇති කරන්න එපා. අයියා මල්ලි අතර ප්‍රශ්න ඇති කරන්නේ නෑ මං. ඒ දේපල බෙදන්න පුළුවන්නේ. ඔයාගේ මහත්තයාට කියන්න දේපල බෙදන්න කියලා. බලන්න දුවේ මට දැන් වයසයි. වැඩි වුණොත් තව අවුරුදු 4-5ක් මම ජීවිතුන් අතර ඉඳී. මම මැරුණාට පස්සේ ඔයාලා ඕන දෙයක් කරගන්න. ඒත් මං ඉඳද්දි මේ ගෙදර වෙනුවෙනවට මගේ කිසිම කැමැත්තක් නෑ. අනේ තාත්තා දුක් වෙන්න එපා. මට දේපල ඕන නෑ. හරි එහෙමනම් ඔයාගේ පවුල බලාගෙන ඉන්නකෝ. මේ පවුල ගැන තියෙන උනන්දුව මං ගැනයි දරුවෝ ගැනයි තිබුණොත් ඔයා මේ විදිහට කතා කරන එකක් නෑ. මම මගේ අම්මගේ ගෙදර යන්නම්. තාත්තේ එයා දැන් ලොකු මිනිහෙක්. අපි එයාගේ කැමැත්තට ඉඩ දෙමු. එයාගේ කැමැත්ත ඒක නම් දේපල බෙදලා දෙමු. මෙයාගේ හිතෙත් කැමැත්තක් නැත්නම් බිරිඳ බල කරනවා කියලා කියන්නේ නෑනේ. තාත්තා දේපල බෙදන්න. එපා ලොකු පුතේ. එහෙම කියන්න එපා. ඔයාලා දෙන්නම මගේ දරුවෝ. ඔයාලා වෙනවා මට බලන් ඉන්න බෑ. කරන්න දෙයක් නෑ අම්මේ. අපි යාගේ ආශාවට ඉඩ දෙන්නයි තියෙන්නේ. හෙටම මේක කරමු. ඉතින් ඊළඟ දවසේ උදේම ගම් ප්‍රධානයා ළඟට යාලා ගියා. රාල මොකටද ගම් සභාව කැඳෙව්වේ? ඔයාලගේ ළමයි දෙන්න හරිම එකමුතුයිනේ. ඉතින් ඇයි මට එන්න කිව්වේ? මහත්තයා මගේ දරුවන්ට මේ දේපල ඔක්කොම සමසමව බෙදලා දෙන්න කතා කළේ. ලොකු පුතේ ඇයි ඔයා දුකින් ඉන්නේ?
ගෙදර වැඩිමලා හැටියට මල්ලිටුවට කියන්න පුළුවන්නේ. මහත්තයා මට යාව හිර කරන්න බැහැ. එයාගේ කැමැත්තනේ තාත්තා කිව්වදේ කරන්න. හරි කුඹුර අක්කර 30යි. දෙන්නටම අක්කර 15 ගානේ දෙන්න ඕන. උතුරු පැත්තේ තියෙන කුඹුර සරුසාරයි වතුර තියෙනවා. දකුණු පැත්තේ තියෙන කුඹුර කොටස වතුර නැහැ. දැන් මොනවද කරන්නේ? උතුරු පැත්තේ තියෙන කුඹුරු කොටස අපිට දෙන්න. මගේ මහත්තයා මෙච්චර කාලයක් වුණ මහන්සියට ඒකවත් දෙන්න බැරිද? එයාටම දෙන්න මහත්තයා. මට මේ කුඹුරු කොටසම ඇති. හරි මේකේ ලොකුයිනේ. මැදින් බිත්තියක් බැඳ ගන්න. ගෙදර ඉන්න එළු හරක් ටික සමසමව බෙදා ගන්න. රාත්‍රී නම් අපිට තමා ඕන. එයා දවසකට කිරි ලීටර් 10ක්ම දෙනවා. නංගි රාත්‍රී පැටිය නැතිව ඉන්නේ නැහැ. පැටියට සනීප නැහැ. එයාට බෙහෙත් කරන්න වෙද මහත්තයා අරන් ගියා. තව දවස් දෙකකින් ගෙදර එයි. එතකන් රාත්‍රිව අපි තියාගන්නම්. එහෙම බෑ. රාත්‍රී මට දෙන්න. පැටිය ආවට පස්සේ එවන්න. හරි එහෙනම් ඉතුරු බඩු මුට්ටු ටික දෙකට බෙදලා අරගන්න. මහත්තයා හැමදේම සමසමව බෙදලා දුන්නනේ. අපි දෙන්නව කොහොමද බෙදන්න යන්නේ? මගේ ළමයි දෙන්න මගේ ඇස් දෙක වගේ. එයාලා නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි කාගේවත් ගෙදර ඉන්න ඕනේ නැහැ. අපි එළියේ නිදාගමු. කවුරු හරි කන්න දුන්නොත් ඒක කමු. නැත්නම් බඩගින්නෙම ඉමු. ඉතින් ඔහොමම අවුරුද්දකුත් ගෙවුණා. එයාලගේ ගෙවල් මැද්දට තාප්පයක් බැඳලා තිබුණා. ලොකු පුතාගේ පවුල ගොඩාක් සතුටින් ජීවත් වුණා. ඒ සුනිල්ගේ ගෙදර සතුටක් තිබුණේ නැහැ. ඔහොම නිකන් ඉඳලා හරියනවද? කුඹුරේ වගාව විනාශ වෙලා කියලා මට ආරංචි වුණා. ඒක කොහොමද වුනේ? මම මොනා කරන්නද? මොන කාලෙට මොන බීජද දාන්න ඕන මොන පොහොරද දාන්න ඕන කියලා අයියා තමයි දන්නේ. මං අයියා කියපු දේවල් කළා විතරයි. දැන් අක්කර 15ක් තිබිලා මොනව කරන්නද? මොනවද කරන්න ඕනේ කියලා තීරමක් නැතුව හැමදේම විනාශ වෙනවා. ඉතින් කාගෙන් හරි ණයක් ගන්නකෝ. ගෙදර හාල් ඇටයක්වත් නැහැ. ඊයේ මං ගිහින් ඇහුවා. අයියාගෙන් අහන්නේ නැතුව උදව් කරන්න බෑ කියලා තමයි හැමෝම කිව්වේ. හැමදේටම හේතුව ඔයානේ. එදා ඔයා පෙන්වන්න ඕන කියලා කිව්වේ නැත්නම් අද අපිට මෙහෙම වෙයිද? ඔව් හැමදේම මගේ වැරද්ද තමයි. මං දැනන් හිටියේ නෑනේ මගේ මිනිහා නිකමෙක් කියලා. කිසිම සර්සාරයක් නැති බිමේ ඔයාගේ අය හොඳට වගා කරනවා. හොඳ ඊඩමේ වඩ කිසිම දෙයක් කරගන්න බෑ. කට වහ ගන්නවා. තව වචනයක් කිව්වොත් බලාගෙනයි. ගෙදරට තාප්පයක් බැඳලා අම්මවයි තාත්තවයි පාරට ඇදලා දාපිනා ඔයා. ඔයාට කතා කරන්න කිසිම අයිතියක් නෑ. ඉතින් එතකොට එළියේ ඉන්න රාළ කහින සද්ද ඇහෙනවා. ඇහෙනවද? තාත්තා කහිනවා. අයියා කුඹරට ගිහින් හවසට තමා ගෙදර එන්නේ. මේ වයසකයාව තනියම දාලා යන්න කොහොම හිත දෙනවද මන්ද? එයා දවස් 30ෙම මහන්සි වුණත් තාත්තා ළඟ රැට නිදා ගන්නවා. තාත්තට සනීප නැත්තම් බලා ගන්නවා. ඔයා මේ ගෙදර ලීලි නේද? ඔයා උණු වතුර එකක්වත් තාත්තට දාලා දීලා තියනවද? මට වෙන වැඩක් නැද්ද? එයා ඉන්නේ එයාගේ ලොකු පුතා එක්කනේ. එයාලා තමයි යාළුව බලා ගන්න ඕන. ඉතින් එදා රෑ සුනිලුයි එයාගේ බිරිඳයි නිදාගෙන හිටියා. එතකොට දොරට කවුද තට්ටු කරනව ඇහුණා. එතකොට සුනිල් නැගිටලා එළියට ආවා. අඳුරේදී එයාට කවුද ආවේ කියලා අඳුර ගන්න බැරි වුණා. මල්ලි මම අයියා. අයියේ මොකද මේ වෙලාවේ? මල්ලි මෙන්න මේ මල්ලි ගෙදරට ඕන හාල් 3-5 ටික තියෙනවා. අරගෙන යන්න. සුනිල්ගේ ඇස්වල කඳුළු පිරුණා. මට ඕකේ පායේ මං අයියටයි තාත්තටයි ගොඩක් කරදර කරා. මෝඩයෝ ඔයා බඩගිනි ඉන්නකොට මට බඩ පිරෙන්න කන්න පුළුවන්ද? මෙන්න මේ ටික අරගෙන ගිහින් ඔයලා කන්න. හෙට උදේට මාතුන් රුපියල් 5000ක් ගෙනත් දෙයි. ඒකෙන් ගොවිතැනට ඕන කරන දේවල් අරගන්න. ගොවිතැන් කරන හැටි මං ඔයාලට කියලා දෙන්නම්. කිසි දෙයකට බය වෙන්න එපා. හැමදේම හරියයි. ඉතින් එහෙම කියලා නිමල් එතනින් ගියා. එතකොට සුනිල්ගේ බිරිඳ එතනට ආවා. මහත්තයා කවුද ආවේ? අපේ ගෙදරට ආවේ දෙවියෝ. මෙතන හාල් 3-5 තියෙනවා. මං වෙනුවෙන් ණය වෙලා තමයි ඒ දෙවියෝ මේවා ගෙනත් දුන්නේ. එයාගේ නම නිමල්. මගේ අයියා. එයාගේ කකුල් දෙක බෝදලා බිව්වත් අපි කරපු පව් ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ කතාව අහලා සුනිල්ගේ බිරිඳ ගොඩාක් දුක් වුණා වගේම ගොඩාක් ලැජ්ජ වුණා. එයා කරපු වැරද්ද එයා තේරුම් ගත්තා. ඇත්තටම එයා දාවේ.
එයාට අපි කොච්චර කරදර කළාද, රැවැට්ටුවද. ඒත් එයා අපි වෙනුවෙන් මෙතනට ආවද? මු අපි දෙන්න අතර තියෙන්නේ ලේ බැඳීම. ඒ ලේ බැඳීම කාටවත් නැති කරන්න බෑ. මං හෙට මාරුත් තාප්පේ කඩලා දානවා. ඊට පස්සේ අපි වෙන ගෙදරක ඉන්නේ නැහැ. අපි ඔක්කොම ඉන්නේ එකට. ඉතින් ඊළඟ දවසේ ඉර පායපු ගමන්ම සුනිල් යකඩ ඉන්නකුත් අරගෙන අර තාප්පය කඩලා දැම්මා. පුතේ ඔයාට මොනවද වෙලා තියෙන්නේ? පිස්සුද? මොනවද පුතේ ඔයා ඔය කරන්නේ? ඉතින් ඒ සද්දෙට නිමලු එයාගේ බිරිඳයි එළියට ආවා. ඇයි මල්ලි තාප්පය කැඩුවේ? මට හැමෝම සමා වෙන්න. මම මහ මෝඩේ. මම ඔයාලකින් ඈත් වෙලා හිටියත් ඔයාලා මව පිට කෙනෙක් කියලා නැහැ. අපි අතරට බාධාවක් වෙලා තිබුණේ මේ තාප්පේ. මේ තාප්පෙත් එක්කම මගේ මෝඩකමත් නැති වෙලා ගියා. ඉතින් එතකොට එතනට සුනිල්ගේ බිරිඳ ආවා. හැමෝම මට සමා වෙන්න. තනියම හිටියොත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ. ඒත් දැන් අපි පාරට වැටුණා. දැන් තමයි මට තේරෙන්නේ මං කළේ කොච්චර ලොකු වැරද්දක්ද කියලා. අඬන්න එපා නංගි. මිනිස්සු අතින් වැරදි වෙනවා. දැන් ඒක තේරුම් ගත්තනේ ඒකම ඇති. දැක්කද අපේ ළමයි දෙන්න ආපහු එකමුතු වුණා. දෙවියන්ට ස්තුති වේවා. දීපල කියන්නේ සල්ලි ගෙවල් දොරවල් නෙවෙයි. ඒක තමයි එකමුතුකම. එකමුතුව හිටියොත් කාටවත් අපිට මුකුත්ම කරන්න බෑ. ඉතින් එදායින් පස්සේ හැමෝම එකමුතුව සතුටින් ජීවත් වුණා.